शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि අති පූජනීය කොළොන්නාවේ සුමංගල ස්වාමීන් වහන්සේගෙන්ද අපගේ ආරාධනාවෙන් මේ ස්ථානට වැඩම කළ රත්නපුරේ රත්න ස්වාමීන් වහන්සේගෙන්ද දෙපා කමල් නැවත අවසරයි. කාලයක් තිස්සේ සමාජ සේවාවන් හා ආගම සේවාවන් සඳහා නියැලුණු මගේ සහෝදර අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ නිතරම පොයකදී පින්කමකදී මතක් වෙන ගත්තා. හිතුණා අපි එක දවසකදී මුණ ගැහෙන්න ඕන කියලා.
ඒ දවස අද වෙයි කියලා මම හිතුවේ නැහැ. නමුත් ඒ දවස අද අපි මානායක හාමුදුරුවන්ගෙන් අවසර ගත්තාම උන්වහන්සේ බොහොම කැමැති විදියට පහසු විදියට ඒක කරන්න කියලා මට අවසර දුන්නා. ඉතින් මාත් එක්ක එකට බුදුමඟ සංවිධානයේ කාලයක් තිස්සේ ආගමික හා සමාජ සේවාවන් උදෙසා අප කැප වුණු මගේ සහෝදර සහෝදරියෝ අම්මලා තාත්තලා ඒ නෑපරපුරත් එක්ක මට හිතුණා අපි ගොඩනගපු දේවරාම් විහාරේ අපිම වාඩි වෙලා අපිම පින්කම් කරන්න. ඒ කට්ටිය කරපු පින්කම දැකපු කට්ටිය ඩකි අපි මේ පින්කමයි කරන්න කියලා. ඒ නඩපාඩුවක් නොවෙනට හැමදෙනාම උදව් කළා. ඒ අවශ්‍ය කරන කට්ටිය අද මෙතන ඉන්නවා. ඒන් හරිම සන්තෝසයි. මේ මගේ සහෝදර සහෝදරියන්ටද අම්මලා තාත්තලාටද මා ඉතා ගෞරවනීය ලෙස මේ අවස්ථාවේදී පිළිගන්නවා. එහෙමනම් අපි කාලය නොවේවා මගේ මේ කීටි අරමුණ මහ විශාල පුණ්‍ය කර්මයක් ලෙස ගෙන යන මේ පින්බර මොහොතට අපි අවතීර්ණ වෙනවා. ඉතින් අපි සාදුකාරයක් දීලා ආරාධනා කරමු මහා සංඝරත්නයට අපි වෙනුවෙන් කරන මේ ශාසනික ධෛර්ය ශක්තිය ලැබෙන්නට කියලා මේ ශාසනික සේවාවන් වලට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. රත්නපුරේ තපෝවනේ අපගේ රතන ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සම්බන්ධ කර දීම ගැන මම රේණුකා මෑණියන්ට බොහොම පුණ්‍ය අනුමෝදන් කරනවා. ඒකම අපිට මේ මග යන්නට මේ බීම ගොඩනගා ගන්නට අපට නායකත්වයේ දුන්නු මහානායක අතිපූජනීය කොළොන්නෑ ස්වාමීන් වහන්සේගේ දෙපා කමල් නැවත මා ඉල්ලා සිටිනවා. පැමිණ අපගේ සිටින මේ අප සමගත්තල් බැඳගත් බුදුමග සමාජිකාන් වෙනුවෙන් ගෞරවයෙන් දේශනාවක් පවත්වනවා. गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं අතිපූජනීයම ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ දලුපාර්ශවී ශ්‍රීමත් මහානායක හිමිතුරන්දර අපට අවසරයි නම කියන්නට. අතිපූජනීයම ආචාර්ය කොළොන්නාවී ශ්‍රී සුමංගලාභිදාන ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේගේ දෙපා නැමැද පාදාභිවන්දනයෙන් යුක්තව අවසරයි. ඒ වගේම වැඩමවන්නට යෙත්නු අතිපූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සදහබර පින්වන්ත උපාසක උපාසිකා සත්පුරුෂ පින්වත්නි, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ
දඩලු පාර්ශවී ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේ අතිපූජනීයම ආචාර්ය කොළොන්නාවේ සී සුමංගලාභිදාන ගෞරවනීය පින්වත් මහානායක මහින්පාණන් වහන්සේට සෙත්පතමින් ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමින් අද දවසේදී මේ උතුම් මහා පූජාව සහිත ධර්මානුශාසනාව සංවිධානය කරන්නට යෙදුණා. වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පඬිත හිමින්කන්දේ පඤ්ඤාසාරය ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රධාන උපාධි අපේක්ෂක ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඒ වගේම දෙව්රම් මහා විහාර පිරිවෙනෙහි දහම් අධ්‍යාපනය ලබන දෙව්රම් මහා විහාර වාසී ගෞරවනීය ස්වාමින් වහන්සේලා පිළියන්දල සංකල්ප විහාරාධිපති පූජනීය උග්ගොඩ ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොටගත් වැඩමවතාල පූජනීය මහා සංඝරත්නයන් අපට අවසරයි. සදාබද සත්පුරුෂ පින්වත්නි, සුවිස් ශ්‍රී ලංකා එකමුතුව එහි ප්‍රධාන සම්බන්ධීකරණ මහත්මාණන් වන ස්විට්සර්ලන්තයේ පදිංචි නාලක විජේසිංහ මහත්මාණන් අද මේ උතුම් පින්කම සංවිධානය කරමින් පින්කමේ ප්‍රධාන අරමුණ වශයෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාර නිර්මාතෘ පරම පූජනීය ආචාර්ය අපට අවසරයි නම කියන්නට කොළොන්නාවේ සිට සුමංගල මහානායක සාමිද්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසරි ප්‍රාර්ථනා කිරීමටත් දෙව්රම් මහා විහාරවාසී ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් දෙව්රම් වෙහිරේ ශාසනයේ කටයුතු වෙනුවෙන් ආරම්භයේ සිටම විහෙස මහන්සි වූ කැප වූ සියලු දායක පින්වතුන්ට ආශිර්වාද කරන්නටත් නාලක විජේසිංහ මහත්මයා එම මහත්මිය රුවිනී විජේසිංහ මහත්මිය දියණියන් දෙදෙනාට හා රුවනී විජේසිංහ මහත්මියගේ මෑණියන්ට ආශිර්වාද කරන්නටත් පින්කම සඳහා සහාය ලබා දුන් සියලු හිතවතුන්ට ආශිර්වාද කරන්නටත් සහභාගී වූ සමට ආශිර්වාද කරන්නටත් අද දින බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් කරනවා අපවත්ී වදාළ ගුණබර පියාණන් වහන්සේ වන පූජ්‍ය තපෝවනේ පඤ්ඤාසීය ස්වාමින් වහන්සේට ඒ වගේම ගුණදර මව්පියන් වන සුමනා හෙට්ටිආරච්චි මව්තුමිය ප්‍රදාන මිය පරලොවගේ සියලුම නෑදෑ හිතමිතුරන්ට පින් අනුමෝදන් කරනවා. නාලක විජේසිංහ මහත්මයා රුවනී විජේසිංහ මහත්මිය දියණියන් දෙදෙනා වන ජිත්මා විජේසිංහ දියණිය මයුමි විජේසිංහ දියණිය මේ සත්පුරුෂ පින්වතුන් හැමෝම දායකත්වයේ දරමින් අද පින්වතුනි ඊටම උතුම් පින්කමක් සිද්ධ කරන්නේ. අපි පළමුවෙන්ම ආශිර්වාද උතුම් මහා පූජාවන් පවත්වනවා. ඉන්පසුව ධර්මානුශාසනාවන් ඔය ඇත්තන්ට ටික වේලාවක් සිදු කරනවා. ඉස්සර පුංචි කාලේ අපි පින්වන්ත දඩලු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේ පරම පූජනීය අපට අවසරය නම කියන්නට කොළොන්නාවේ සී සුමංගල මහානායක මහින්පාණන් වහන්සේගේ ධර්ම දේශනා හරිම ආසාවෙන් ඇහුවේ. අපි මහානායක මහින්පාණන් වහන්සේ කාලේ දිවයින පුරා සිදු කරපු සීල වැඩසටහන්, භාවනා වැඩසටහන්, ඒ වගේම ඒ රචනා කරපු බුදුගුණ හා සම්බන්ධ පොත්පත් සහ අනිකුත් පොත්පත්, පසු කාලේ විසුද්ධි මාර්ගය ගැන එහෙම ලියවුණු මේ පොත්පත්, ඒ හැමදේම අපි හරිම ආසාවෙන් කියවලා දැනගෙන ගන්නට යෙදුණා. පසු කාලයේදී අපේ ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ අපේ කලපලුවාව ගෝතම තපෝවනේ පරම පූජනීය මගේ ගුරු දේවෝත්තම මහානායක මහින්පාණන් වහන්සේගේ
ශිෂ්‍යවරයන් වහන්සේ නමක් විදිහට අපි පැවිදි සහෝදරයෙක් බවට පත්ව පුරා වසර 10ක කාලයක් වැඩ ඉන්නට යෙත්න අපවත් වෙනකම්ම අපට පැවිදි සහෝදරයන් වහන්සේ නමක් වුණා. ඒ වගේම අපි ගෞරවනීය අතිපූජනීයම මහානායක මහින්පාණන් වහන්සේ මේ ශාසනයට ලබා දුන්නු විශාල සේවය මෙපමණයි කියන්න බැරි තරම් සදහවත් පින්වන්ත උපාසක උපාසිකාවන් හැම දිනාගේම ජීවිතවලට ලබා දුන්නු ආශිර්වාදේ ලබා දුන්නු ආලෝකය ජීවිතවල තිබුණු ප්‍රශ්න වහා ලිහලා දාලා ඒ ජීවිතවලට දුන්නු සැනසෙල්ල ඒ බලාපොරොත්තුන් ඉෂ්ට සිද්ධ කරගන්නට ලබා දුන්නු ආශිර්වාදේ මෙපමණයි කියන්න බැරි තරම් අද අපේ ශ්‍රීමත් පරම පූජනීය මහානායක මහින්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි පතමින් ආශිර්වාද කරනු ලබනවා. මේ උතුම් කටයුතු සිද්ධ කරන්නට අපට ආරාධනා කළේ පින්වන්ත අපේ රේණුකා වීරසිංහ මෑණියන් විසින් බොහොම ආදරෙන් ආරාධනාවන් වෙනදා වගේම අපේ අම්මා අපිට හරි ආදරේ බොහොම ආදරෙන් ආරාධනා කළා පින්වන්ත නාලක විජේසිංහ මැතිතුන් සංවිධානය කරන මේ පින්බර වැඩසටහන මෙහෙවල දෙන්නට සත්පුරුෂ පින්වත්නි ආරම්භක ලේකම්තුමන් වශයෙන් එදා පටන් අද දක්වා කටයුතු කරන පින්වන්ත නිහාල් මැතිතුන් ඒ වගේම මේ සියලුම සත්පුරුෂ හැමදෙනාම සිහිපත් කරමින් නන්නයුරින් සහයෝගී දක්වන හැමදෙනාම සිහිපත් කරමින් ගෞරවනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ආරම්භයේ පටන් මෙතෙන් දක්වා කටයුතු සිදු කරගෙන ආපු මේ සුජීවත්ව ඉන්න සියලුම මව්වරුන්ට පියවරුන්ට හැමදෙනාටම නිදුක් නිරෝගී දිගාසිරි පතමින් සැමට සිත් පතමින් අපි දැන් හැමදෙනාම එකට ඒ භාග්‍යවතුන් වහන්සේ අභියස තැන්පත් කරපු සීලම පූජාවන් පූජා කරමු. සියලු දෙනා හිත වෙන කිසිම අරමුණක යන්න දෙන්නේ නැතුව ඒ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරමින් සම්බුද්ධ ගිලම්පස අෂ්ටපාන පූජාවන් පවත්වමු. ඉන්පසු පින්වත්නි සැමට ඒ කාලේ අනුව ධර්මානුශාසනාවන් සිදු කරනු ලබනවා. ඔබ හැම දිනාටම කේසාන්තයේ පටන් පාදාන්තයේ දක්වා පවතින සියලුම අසනීප පීඩා සියලු අපහසුකම් දුරින්ම දුර වේවා. කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පරම පූජනීය සීමත් මහානායක මහින්පාණන් වහන්සේ වරප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අද දායකත්වයේ දාන පින්වන්ත මහත්මයා සහ එම පවුලේ හැම දෙනාමත් මේ සියලුම දායකකාරකාදී සතර පීරුවේ දායකකාරකාදී මව්වරු පියවරු ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මෙලොව පරලොව දෙලොව හිතසුව පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාරක හේතු සම්පත්ම වේවා. ඒකාන්තමත් වූ තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේට මේ සියලුම පූජාවන් පූජා කරන්නට පෙර අප සමග එකට ගාථා කියමු. සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඊතේන සච්ච වච්චේන හූතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාදපන්සු අරුත්තමං බුද්දේයෝ කලිතෝ දෝසෝ බුද්දෝ කමතු තම්මමං ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං විඤ්ඤෝහීති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වච්චේන හූතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මියෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තම්මමං සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කර අතීතයේ මේ සම්බුදු සසුන බබලවන්නට අතීතයේ වගේ වර්තමානයේ අමිල මෙහෙවරක් මේ ශාසනයේ වෙනුවෙන් සිදු කරමින් සිටින ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමින් දිගාසනි පතමින් සෙත් පතමින් මේ ආශිර්වාද ධර්ම දේශනා සහිත පූජාව සිද්ධ කරන්න තියෙන්නේ. ඒ වගේම අපවත් වදාළ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේ හරිම අහිංසකයි. බොහෝම ලිංගතු හරි කල්යාණ මිත්‍රත්වයක්. අපේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ පවා නිතර වාදනා කරන බොහෝම අගය කරන මහා පින්වතුන් වහන්සේ නමක් තමයි බොහෝම ආදරයෙන් සිහිපත් කරන අපේ පරම පූජනීය මේ උතුම් පිබිමේ ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේ මහා පින් කඳක් ඊටම අදාළ පුණ්‍යවන්ත සහෝදර සහෝදරියන් 6 දෙනෙක් මේ සියලුම පුණ්‍යවන්ත ඔක්කොම එකතු වෙලා පාළුව සපත්තු ආදරණීය මව්පියන් සිහිපත් කරමින් ඕනටයි මේ පාළුව වශයෙන් පින් අනුමෝදන් කරන්නේ. අපවත් වදාළ පියාණන් වහන්සේ සහ මේ පාළුවගේ සියලු දෙනා සිහිපත් කරනවා. වසර 27ක් ඇවෑමෙන් මෙතනට එනකොට මේ ගමන එනකොට ආරම්භක දායක කාරකාදී සියලු පින්වතුන් සිහිපත් කරනවා. මේ භූමි භාගයේ පූජා කළ පින්වතුන්ව සිහිපත් කරනවා. ඒ වගේම ඉතින් පටන් අද දක්වා ආ ගමන් මාගේ මේ සුවිශාල මහා දෙවුරම් මෙහෙර උතුම් පුණ්‍ය භූමිය ශාසනයට දායාද කරන්නට
ඉමහත් මෙහෙවරක් කළ සියලුම දායකාරකාදී හැමදෙනාම සිහිපත් කරන ගම් නියංගම්වල ශිලාලේඛන ප්‍රතිස්ථාපනයේ ඉඳලා හැමදේටම සහයෝගී දක්වූ සෑම සියලු දෙනාම සිහිපත් කරමින් ඔවුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. සත්පුරුෂ පින්වත්නි, දැන් හැමදෙනාම ආශිර්වාද සම්බුද්ධ බුද්ධ පූජා පැවැත්වුවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිසිත උතුම් සීසත් ධර්මයේ ශ්‍රවණය කළා. පුණ්‍යවන්ත ඔය ඇත්ත හැමෝටම අද ප ဋ ාණ ධර්මයේ ඇතුළත් ග්‍රන්ථ රත්නයකුත් සූදානම් කරවලා තියෙනවා. පින්වන්ත සුවිස් ශ්‍රී ලංකා එකමුතුවේ එහි ප්‍රධාන සම්බන්ධීකරණ ඒ සුවිස් ශ්‍රී පදිංචි නාලක විජේසිංහ මැතිතුමා එම මැතිණිය විසින් පුණ්‍යවන්ත ඒ පින්වතුන් අපේ රේණුකා විරසිංහ මෑණියන් අපිට ආරාධනා කළා මෙහි වැඩම කරන්නට. සූදානම් වෙලා අද ලස්සන ධර්ම මණ්ඩප සූදානම් කරලා මේ සදහැවර පුණ්‍යවන්තයෝ හැමෝටම ධර්ම ශ්‍රවණය කරන්නට සලස්සලා මහා පින්කමක් සංවිධානය කරන්නට යෙත්නා ස්විස්තරලන්තයේ ඉඳ ලංකාවට ඇවිත් අද මේ සියලුම දිනාටම ආශිර්වාද කරමින් මහා ධර්ම දානය සමග ආශිර්වාද පූජාව මේ සිද්ධ කරන්නට යෙත්නේ. සත්පුරුෂ පින්වත්නි, පද පින්කමේ ප්‍රධාන අරමුණ පන්නිපිටියසී දෙවුරා මහවිහාරයේ නිර්මාතෘ පරම පූජනීය ආචාර්ය අපට අවසරයි නම කියන්නට කොළොන්නාවේ ශ්‍රී සුමංගල මහානායක මහින්පාණන් වහන්සේට නිරුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම. දෙවුරා මහා විහාරවාසී ගරුතර පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම. දෙවුරා විහෙරේ ශාසනයේ කටයුතු වෙනුවෙන් ආරම්භයේ සිටම වෙහෙස මහන්සි වී කැපවුණු සියලුම දායක පින්වතුන්ට ආශිර්වාද කිරීම. මිය පරලොව ගිය සියලුම දායක පින්වතුන්ට පින් අනුමෝදන් කිරීම. නාලක විජේසිංහ මැතිතුන් එම මැතිණිය රුවනි විජේසිංහ මැතිණිය ඒ වගේම දියණියන් දෙදෙනා ඇතුළු ඒ මෑණියන් ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම ආශිර්වාද කිරීම. ඒ වගේ පින්කම සඳහා සහයෝගය ලබා දුන් සියලු හිතවතුන්ට ආශිර්වාද කිරීම. සහභාගී වූ සැමට ආශිර්වාද කිරීම මේ පින්කමේ උතුම් අරමුණු වෙනවා. පින් අනුමෝදන් කරනවා අපවත් දී වදාළ ගුණබර පියාණන් වහන්සේ වන පූජනීය තපෝවනේ පඤ්ඤාසීය ස්වාමීත්‍යානන් වහන්සේ. ඒ ගුණබර මව්පියන් වන සුමනා හෙට්ටිආරච්චි මව්තුමිය ප්‍රධාන මිය පරලොව ගිය සියලුම ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දැන් හැමදිනම කල්පනා කරගන්න පුණ්‍යවන්ත ඔබ සම්බුද්ධ බුද්ධ පූජා පවත්වමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මිසිතසී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අලංකාර ධර්ම මණ්ඩප මේ විදියට තනවලා අද දවසේ මහා ධර්ම දානය සිද්ධ කරමින් මේ රැස් කරගත් පුණ්‍ය සම්භාරය මේ පරලොව ගිය සියලුම සාංශාරික නෑදෑයිනට අනුමෝදන් වේවා. නාලක මැතිතුන් කලින් ඒ පිළිගැනීමේ කතාව කරද්දී ඒ වගේම නිහාල් මැතිතුන් ඒ කලින් ඒ කතා කරනකොට මේ ඉතිහාස කතා මතක් කළා. බුදුමග සංවිධානයේම ඉස්සර ලංකාවේ විශාල මෙහෙවරක් සිද්ධ කළා. ඉතින් මේ සෑම සියලු දෙනා විවිධ විදිහට සම්බන්ධව මහා පින්කම් කරපු මහා කල්යාණ මිත්‍ර විශාල පිරිසක් ඇති මිය පරලොව ගිය ඒ හැමෝම සිහිපත් කරගන්නට ඕන. අපවත් වදාළ පියාණන් වහන්සේ සහ එමෑණියන් වහන්සේ ඒ වාගේම දායකකාරකාදී සියලු පින්වතුන් 27 වසරක් ඇවෑමෙන් මේ වෙනකොට මිය පරලොව ගිය සියලු දෙනාට ඒකාන්තයෙන්ම මේ පින් අනුමෝදන් වෙත්වා. ඊනෑයෝ සුවපත් වෙත්වා. ඊනෑයෝ සැපවත් වෙත්වා. ඊනෑයෝ ප්‍රඥාවති උණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා. ඒකල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කවුරුත් උත්සාහයෙන් කියන්න ඉදම්මේ ඥාතීනම් හොතු. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න.
සක්‍ර වෛසවන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ සුමන සමං විෂ්ණු කතරගම් විභීෂණ නාථපතින සිදිසෝනියන් අලුත්නුවර බණ්ඩාර කළු බණ්ඩාර අය්‍යනායක දැඩිමුණ්ඩ ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් පින්වීම නිරන්තරයෙන්ම ඇසුණුසුළු කරමින් පින් අනුමෝදන්ව කටයුතු කරන මහබල සම්පන්න දෙවිවරු ඇතුළු සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. පුණ්‍යවන්ත ඔබ හැම දිනම රකිත්වා. දෙවියෝ පින් ලබත්වා. ඔබව රකිත්වා. ඔබව ආරක්ෂා කරත්වා. ආශිර්වාද කරත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වා. ඊක්ල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශට්ටාච කවදා හෝ දිනකදී ඉපදලා කවදා හෝ දිනකදී මානෙට පත්වන නැවත නැවතත් භවයේ සරිසාන සසර දුක් නසන්නට නිවන් දකින්නට මේ පින් උපකාරක හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දසය කුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා. පින්වත්නි, ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරන්නේ යෝගී මහා කල්යාණ මිත්‍යානන්ද වහන්සේ නමක් වන අපටත් අපේ පින්බර ගුරු දේවෝත්තමයන්න් වහන්සේලා ඇසුරු කරන්නම කියලා දේශනා කරපු පින්වන්තම පරම පූජනීය පන්නිපිටිය ශ්‍රී දේව්රාම මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන යුගී අමිල සේවාවක් සිදු කරමින් වැඩවසන අමරපුර දඩලු පාර්ශවයේ ශ්‍රීමත් මහානායක හිමිතුරන්තර ආචාර්ය අපට අවසරය නම කියන්නට පරම පූජනීය කොළොන්නාවේසිය සුමංගලාභිදාන ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේට චිරාත් කාලයක් සම්බුදු සසුන්ගෙත බබලවන්නට කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. වැඩ වාසය කරන ඒ ප්‍රාචීන අධ්‍යාපනය ලබන පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය සියලුම ඒ ආචාර්යයන් වහන්සේලා ඇතුළු මහා සංඝරුවනට චිරාත් කාලය සම්බුදු සසුන්ගෙත බබලවන්නට අනාගත ශාසන බාරකාරීත්වයන් දරන්න සුදුසුකම් සම්පූර්ණ කරමින් ඉන්න ඒ සියලුම ශිෂ්‍ය පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම අද දින මේ පින්බර ධර්මදේශනාව සංවිධානය කරමින් අපට ආරාධනා කරමින් කටයුතු කළ සුවිස්තර ලන්තේ පදිංචි පින්වන්ත නාලක විජේසිංහ මැතිතුන්ට රුවනී සර්මිලා විජේසිංහ මැතිණිය එජිත්මා විජේසිංහ දියණිය මයුමි විජේසිංහ දියණිය ඒ සත්පුරුෂ පවුලේ හැමෝටම අතිපූජනීයම පින්වන්ත අපේ ශ්‍රීමත් මහානායක මහින්පාණන් වහන්සේගේ ඒ සහෝදර සහෝදරියන් 6 දෙනාටම ආරම්භයේ ඉඳලා අද දක්වාම
ඒ ලේකම් ධූරී කටයුතු කරන ඒ නිහාල් මැතිතුන් ඇතුළු කොට ගත්තේ හැම දිනාටමත් ඒ වගේමයි අතුල පොන්සේකා මැතිතුන් සියලු දිනාටමත් මේ සෑම දිනාටම ආශිර්වාද කරන විශේෂයෙන්ම අපි රේණුකා විරසිංහ අම්මා අපේ අම්මා බොහෝම ආදරයෙන් වසර ගාණක් පුරා අපි ආදරයෙන් බලාගෙන අද අපි නාලක මැතිතුන් වෙනුවෙන් අපිට බොහොම ආදරයෙන් ආරාධනා කළා වැඩම කරන්නට මගේම අම්මා විදියට බොහොම ආදරයෙන් කටයුතු කරන රේණුකා අම්මා මේ හැම දිනාටම මේ සියලුම මව්වරුන්ට පියවරුන්ට මේ සියලුම සදහවර සත්පුරුෂ හැම දිනාටම මේ අද ධර්ම ශ්‍රවණය කළ ඒ වගේම සම්බුද්ධ බුද්ධ පූජා සඳහා සහභාගී වුණු මේ සෑම සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුභවයෙන් විජයශ්‍රී ජයශ්‍රී මා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුභවයෙන් සානමාලී චෛත්‍යරාජානන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුභවයෙන් සුවිසුගුණ බලයෙන් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු දවසින් දවස දියුණුවෙන් දියුණුවටපත් වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා පුණ්‍යවන්ත ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු කාලය උතුම් දේශනාව සිදු කළ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි ඒ වගේම පින්කම අවසන් වන තෙක් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩම කරමින් මේ මොහොත දක්වා රැඳී සිටින දිව්‍ය මහා විහාරයේ කාලයක් වැඩ වාසය කරපු අප අත්‍යන්ත හිතවත් ගෞරවනීය ධර්මගම සුමරරත්න ස්වාමීන් වහන්සේගේ අවසරයි කාරුණික පින්තුනි ඇත්තටම අපි කොයිතරම් වාග්යවන්තද මේ කාලේ අපිට මෙවන් ධර්ම දේශනා ඇසෙන්නේ මේ සංසාර දුකෙන් අත් මිදීමේ මඟ අපි කොච්චර පින්කම් කළත් කොච්චර මල් පූජා කළත් කොච්චර දේවල් මේවා කළත් අපිට යනන් වහන්සේ දේශනා කළ මේ මහා ගම්භීර ධර්මය මහා විහාර වාසී පිරිවෙනේ අධ්‍යාපනය ලැබුණු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදක පින්කම පමණක් නෙවෙයි අද දහවල් කාලයේදී දිනාටම විශේෂයෙන් බුදුමල සංවිධානයේ අපේ බුදු පූජාංශේ පරිසරයක් දරුවා. ඉතින් හැම දිනාටම බුදුමල සංවිධානයේ මහලේකම්වරයා හැටියට මම පුණ්‍ය ආනුමෝදනා කරනවා.